ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බව ප්‍රකාශ කරමින් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට සනාථ කර තිබේ. වොෂින්ටනයේ සිට අද ජාතිය අමතමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි සති දෙක තුන ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බවයි. මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් ශිලායුගය දක්වා ආපසට ඇද දමන බවට ඔහු අනතුරු අඟවා සිටී. ඇමරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහෝමයක් මේ වන විට සාර්ථක වී ඇති බවත් එම කාර්ය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවත් ඔහු සඳහන් කරයි. ඉරානය විසින් සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම් එරට යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවද ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් තර්ජනාත්මකව ප්‍රකාශ කරන ලදී.